හද්ද හොඳකම් වහිනවා ගයිස්. මම කිව්වොත් හයියෙන් වහිනවා. හොඳට වඩා වහිනවා. හැබැයි ෂෝ ක්ලයිමේට් එකත් එක්ක මම දැන් තමයි බ්ලොග් එක කරන්න පටන් ගත්තේ. වැස්ස කාමරේ ඇතුළට එන හින්දා මම හිතුවා channel දෙක පහළ දාන්න. වැස්ස කොච්චරද සැරද කියන මන ඔයාලට ඇහෙනවනේ සද්දේ. Hi guys, ඇත්තම කිව්වොත් දැන් පහය තියන්නේ වැහැවහලා අන්තිමේට පැයුවා. ඇත්තම කිව්වොත් මම මේ P6 වල මොනවා පාඩම් කරන කෙමිස්ට්‍රියෙන් පාඩම් කරලා ඉවරයි. M6 පාඩම් කරන්න ඕනේ. මම දැන් පාඩම් කරන්න යන්නේ. ඔයාලගේ පැත්තෙන් මේ විදිහට වහිනවද? වහිනවා නම් ඔයාලගේ සිටුේෂන්ස් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. Guys, මගේ අද මේක ස්ටෑන්ඩ් එක ඕඩර් කරාම මට ස්ටෑන්ඩ් එකක් තිබ්බේ නෑ. මම think ඔයාලා බලන්න ඇති මම මොකද මේ ඇඳේ ඉඳලා වීඩියෝ කරන්න කියලා. ඇත්තම කිව්වොත් මේ මම දැන් නිදගෙන තමයි හැරුණේ. නිදියන් ඉඳන් තමයි අම්මා කිව්වේ පැකේජ් එකක් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අම්මා ගෙනත් දුන්නා. මම ඉතින් මේක ඇඳේම තියලා අන්බොක්ස් කරා. මේකේ තියෙන දැන් මේ කැල් ටික අපි සෙට් කරමු. අද ලයිටු ගියා වැස්සහින්දා. ගස් කඩා වැටෙනවද කියලා ලයිටුස් ගියාද ලයිට් නෑ. ඒ ඉන්න මං කාමරේට යනවා. අදත් වහිනවා. යාව ඕඩර් එක තමයි මේක. මේක ෂෝල් මේ වුන් පැත්තේ කරගන්න පුළුවන්. මේ වගේ මේක දාන්න පුළුවන්. මේ පිටිපස්සෙන් එකක් තියෙනවා. මේක ස්ටෑන්ඩ් එකකට ගියන් ලේසි. අපිට මේකේ ෆෝන් එක හරි ගස්සලා ඒකේ වීඩියෝස් බලන්න පුළුවන් එක. හරි ගෑන් අපි අපේ වැඩ පටන් ගමු. ඊයේ පාඩම් කරලා මට ඇත්තම කිව්වොත් මේක අස් ගන්න බැරි වුණා. එනවන් දැන් අස් කරන්න වැඩ පටන් ගන්නවා. අද නම් ඉතින් මම බයොලොජි නෝට් එකක් කියලා තමයි පටන් ගන්න යන්නේ. මම මේ ක්ලාස් වල රෙකෝඩින් බලනවා. මොකද මේ රෙකෝඩින් ගොඩ ගිහලා අම්මට කැඳයක් ගන්න දුන්නා. අද සාරණ කැඳ ඔන්න මොනවද වෙලා තියා. වැස්ස හේන දවල්න පොඩ්ඩක් කලවරාව. ඒ හින්දා මම මගේ ලැම්ප් එක ඕන් කරගත්තා. දැන් නම් ඉතින් බයොලොජි ගොඩක් ඉවරයි. දැන් වැස්සත් පෑයුවා. මම අලුතෙන් ගාර එකක් ගත්තා. හරිද? මාර්ම සීතලයි. මට ජෙසි දාලා කම්මැලි. ජෙසි දෙම දියා වැඩක් කරලා මරස්සනවා. මම අලුතෙන් ගිටාර් එකක් ගත්තා. මම ඉස්සෙල් පෙන්නන්න. ඇත්තම කිව්වොත් ඒ ගිටාර් එක අපේ නංගි තමයි ගත්තේ. නංගිට මේ වටමද කියලා. මියුසික් වල ඊට පස්සේ නංගි මෙලෝඩි ගාව ගත්තා. මට ගිටාර් එක දුන්නා. එයා ඕන් හරිය මං ගිටාර් එක ඉල්ල ගන්න ඉඳලා. ගිටාර එක අලුතෙන් ගත්තේ. ඉතින් මම තාම ප්ලේ කරන්න එච්චරම දන්නේ නැහැ. ඒවල මම ඊයේ දවස් ටිකෙන් ප්‍රැක්ටිස් කරා. අතින් කිව්වොත් මේක අරගෙන දවස් 3ක් ඉඳිනවා. ප්‍රැක්ටිස් කරලා දැන් ටිකක් පුරුවන් ගහන්න. මම මොකද පුරුවන් තරමින් ගහලා පෙන්නනවා. ස්ටඩී කරනවට අමතරව මම මේ ගන්න පුරුදු වෙන ගමන් තමයි ඉන්නේ.
අම්මා මොනවද කිව්වේ නේ අම්මා කිව්ව කමන්නේ හැමදාම පාඩම් කරන එකේ ගිටාර එකක් ප්ලේ කරලා කමන්නේ කිව්වා. එහෙනම් අම්මගේ බ්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු.